අපි ගියේ අකුරු ස්ටෝ එකට. ඇත්තටම මේ ස්ටෝ එකේ නම් ස්ටේෂනරි අයිටම්ස් මාරම ගණන් අඩුයි. හැම පොතකටම කියන්නේ අපි ගන්න දේවල් වලට 120ක ඩිස්කවුන්ට් එකක් දීලා තිබ්බා. මමත් ගොඩක්ම ස්ටේෂනරි අයිටම්ස් තමයි ගත්තේ. මෙතන නවල්ස් නම් තිබ්බේ නැති තරම්. අනිත් හැම එකම නවල්ස් තිබ්බා. මෙතන ස්ටේෂනරි අයිටම්ස් තමයි ගොඩක්ම තිබ්බේ. මට කවද හම්බුනේ කියලා. ඉතින් මං එයාත් එක ෆොටෝ එකක් ගන්නත් අමතක කරේ නෑ. ඇත්තටම මේ නවල්ස් දැක්කහම පිස්ස හැදෙනවා. අවසනාවකට අපේ ගෙදරින් මේ බුක් ෆෑකට යන්න කලින් මට වෝනින් කරලා ගියේ නවල්ස් ගන්න බෑ කියලා. රීසන් එක තමයි next year A-levels. ඉතින් මම හිතාගත්තා next year මට යන්න chance එකක් හම්බුනොත් මම ගන්නේ නවල්ස් විතරයි කියලා. මේ තමයි Kingdom of Creativity by Atlas. කාසල් එකක් මේක. මේක ඇතුලේ ගොඩාරියක් ඇක්ටිවිටීස් තමයි තිබ්බේ. චූටි ළමයිට කලර් කරන්න, එක එක ගේම්ස් කරන්න චාන්සස් ගොඩක් තිබ්බා. අපිට chance එකකට තිබ්බේ මම හිතන්නේ එක පසල් එකක්. නෑ එක පසල් එකක් නෙමෙයි මම දන්නේ ඒකට කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේක තමයි. මෙතන පෑන අතට ගත්තා විතරයි ටයිම් එක ගිහිල්ලා ඉවරයි. ඉතින් කොහොමද වින් කරන්නේ? මෙතන තමයි බුක් ෆෑක පුරාවට මං ආසම වෙච්ච තැන. මේ කැටපත් පවුර බුක් ෆෑකට එන නිර්මාණාත්මක අදහස් තියෙන මිනිස්සු මාරම ලස්සනට එක එක අදහස් ලියලා මෙතන අලවලා ගිහින් තිබ්බා. මේ ඔක්කොම එකතු කරලා පොතක් හදුවා නම් මාරම ලස්සන වෙයි කියලා මට ඒ වෙලාවේ හිතුණා. තවදුරටත් මේ කාලට හංගින්න දෙන්න බෑ. මොකද අපේ අයයි මගේ යාළුවයි විහිළු කරනවා මට මේ vlog එක end කරාදී. ඉතින් මාත් එක්ක දිගටම රැඳී සිටින්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. bye. subscribe කරන්න අමතක කරන්න එපා. comment කරන්න, share කරන්න.